හලෝ කොහොමද යාළුවනේ ඔන්න මම අද වීඩියෝ එකක් අරන් ආවා. අද බලමු මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අද බබාට නර්සරි දවසක්. මම උදේම නැගිටලා බබාට කඩල තැම්බෙන්න තිබ්බා. අද ඉස්කෝලේකට අරන් යන්න තියෙන ඒවා. ඉතින් මම ඔන්න බබාවත් ලෑස්ති කරලා අපිත් ලෑස්ති වෙලා නර්සරි එකට යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. බලන්නකෝ යා දුවලා ගිහිල්ලා බයික් එකට නැගලත් ඉවරයි. මං එන්නත් කලින්. අපේ ගෙවල් ගාව ඉඳලා නර්සරි එකට විනාඩි 10ක විතර දුරක් තමයි තියෙන්නේ. ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ. අද අපි බයික් එකේ යන්න කියලා හිතුවා. මොකද හැමදාම වීල් එකේනේ යන්නේ. පහුගිය දවස් ටිකේ හොඳටම වැස්ස තිබුණා ළමයි. ඉතින් අද හොඳට අවුවත් පායලා තියෙන එකේ බබාවත් තරම් බයික් එකේ ඉතින් ගියා. එහෙම තමයි ඉතින් අද දවස ගෙවෙන්නේ බලමු. බබා මෙහෙම ආසාවෙන් නැගලා ගියාට ඉස්කෝලේ ගාවට ගිහපුවම යන්න බෑ කියලා අඬනවා. ඉතින් සමහර දවස්වලට මං ඉස්කෝලේ එක ළඟත් ඉන්නවා. පල්ලෙහා මං ඉන්නම් කීපුවම මෙයා අඬන්නේ නැතුව ඉන්නවා. ඉස්කෝලේ වැඩ ටික කරගෙන අද මොනවා වෙයිද දන්නේ නැහැ. ආසාවෙන් යනවා. බලමු ඉතින් ගිහිල්ලා. අපි යන තැන මේ වගේ ලස්සන ලේක් එකක් හම්බ වෙනවා. හවසට එහෙම කට්ටියට ඇවිදින්න එහෙම හොඳයි. බනින්න නම් එපා බබාට හෙල්මට් එක නැතුව යනවා කියලා. මොකද එයාගේ තිබ්බ හෙල්මට් එක කැඩිලා. ඉතින් හෙට අපි යන්න හිතාගෙන ඉන්නේ හෙල්මට් එකක් ගන්න යාට. දැන් මං ගෙදර ආවා. මොකද අද අතු ගන්න වෙලා ගියා ටිකක්. බබා ඉස්කෝලේදී ඇඬුවා ටිකක් අම්මා යන්න එපා ගෙදර මාව දාලා කියලා. ඉතින් මම කිව්වා පල්ලෙහා ඉන්නම් පුතා අඬන්න නැතුව ඉන්න කියලා. ඉතින් එහෙම තමයි පොඩ්ඩක් ෂේප් කරලා ඉස්කෝල් එකේ තියාගත්තේ. ඉතින් මම දැන් මේ ඇවිල්ලා අතු ගන්නවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. වෙනදාට නම් මං අතු ගන්නකොට බබා දුවගෙන ඇවිල්ලා පුටු අයින් කරනවා, පිහිදනවා වැඩ ගොඩයි. මොකද එයා තමයි මෙතන ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්නේ. සෙල්ලම් බඩු හැම තැනම දානවා. ගල් වැලි පස් ගෙනත් දානවා. ඉතින් හැම වෙලේම මං ක්ලීන් කර තමයි ඉන්නේ ළමයි. එයාට කෑ ගහන්නත් බෑ, බනින්නත් බෑ. මොකද තාම චූටිනේ තේරෙන්නේ නැහනේ. තේරෙනව නම් ඉතින් කරන්නෙත් නැහනේ. ඉතින් මම දැන් මේ ටික අස් කරලා උදේට අපි කන්න ඕන. මොකද බබාව නර්සරි දාන්න කියලා මට ඉන්න උනානේ. කන්න උනේත් නැහැ. ඉක්මනට මේ ටික අස් කරලා දාලා කාලා ඊළඟට තියෙන වැඩ ටික පටන් ගන්න ඕන. මේ හවස අද හවස් වුණා පොඩ්ඩක් අතු ගන්න. මොකද මට උදේම අතු ගන්න වෙන්නේ නැහැ ළමයි. මොකද මේ බබාව පෙර පාසල් දාන්න ඕන, උයන්න ඕන. ඉතින් කොහොමත් අතු ගන්නකොට 9 පහ වෙනවා. ඉතින් අද අතු ගන්න දුන්නේ නැහැ. මොකද බබාව නර්සරි එකේ මම ඉඳලා එක්කන් ආවනේ. මගේ තිබුණ වැඩ ටික ඉතින් සේරම කරලා, ගෙවල් අස් කරලා, රෙදි සෝදලා ඔක්කොම ඉතින් කරලා අතු ගන්න හවස් වුණා. මොකද උදේට අතු ගන්නත් බැහැ. මේ උදේට හරියට අවුවයි. මේ දවස් ටිකේම වැහැලා ඉවර වෙලා මේ අවුවක් වැටුනමද කොහෙද? බලන්නකො බබත් ඇවිල්ලා එයා සෙල්ලම් කරනවා. ගොඩ දවසකින් එළියටත් ආවේ ඉතින් වැස්ස නිසා ඉතින් ගේ අස්සටම වෙලානේ ඉන්නේ. අපේ බබා පෙර පාසල් යන්න පටන් අරන් දැන් මාස 4ක් විතර වෙනවා. අපේ චූටි බබාලා දවසින් දවස ලොකු වෙනවා. ලෝකය ගැන ඉගෙන ගන්නවා. තනියෙන් එයාලගේ වැඩ කර ගන්නවා. මට හරි ලෝභයි යනවා ඉක්මන ලොකු වෙනවද පැටියෝ. අපි හවසට තේ බොන්න රොටි හැදුවා. ඉතින් රොටි හදලා තේ බිව්වා. මේ තියෙන්නේ නැහැ බබා හදපු දමල වැලක්. බලන්න ඕක මල් කරල් පිරලා තියෙන හැටි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. බයි.